ඊළඟට මම දැක්කා මේ පිල්ලයන් මහත්මයා. ඔබතුමා එතුමාගේ නීතිඥවරයා විදියට කටයුතු කරනවා. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මම හිතන්නේ 4 වතාවක් ඩියෝ ගහලා අවුරුද්දකට ආසන්න කාලයක් CID එක බාරේ හිටියේ. මම දැක්ක ඊයේ එතුමා සම්බන්ධයෙන් නඩු කටයුත්තක් සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධ වුනේ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව යම් පුද්ගලයෙක් රැඳවුම් නියෝගය යටතේ ආරක්ෂක ඇමතිවරයාට නැත්නම් ජනාධිපතිවරයාට. මොකද ලංකාවේ ආරක්ෂක ඇමති වෙන්නේ ජනාධිපතිනේ. ආරක්ෂක ඇමතිවරයාට රඳව ගන්න පුළුවන් උපරිම කාලය අවුරුද්දයි. ඒ කියන්නේ 90 ගානේ 4 වතාවක්. නෑ අවුරුද්දක් තියාගන්න පුළුවන්. හැබැයි 94 ඉවර වුණාම අවුරුද්දට පොඩ්ඩක් අඩුයි. ඒත් ඌව ගත්තේ අප්‍රේල් 8 අප්‍රේල් 6ට අර 90 ටික ඉවරයි. එතකොට ඉදිරියේ නිවාඩු දින එන හින්දා අප්‍රේල් 2 වෙනිදා ඌව අධිකරණයට ඉදිරිපත් කළා. ඇත්තෙම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතයට ත්‍රස්ත ප්‍රහාර දැන් අපිට කියලා තිබ්බේ මොකද්ද? මේ පාස්කු ප්‍රහාරය කියන ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගත්තා කියලානේ. මම නෙවෙයි කිව්වේ ඔබට මතක ඇති අනුර දිසානායක ජනාධිපතිතුමා මඩ කලපුවේ රැස්වීමේදී එහෙම කිව්වා. ආනන්ද විජේපාල පොලිසිය බාර ඇමතිතුමා පාර්ලිමේන්තුවට එහෙම කිව්වා. හැබැයි මම තව ඔහුගේ අධිකරණ ඉදිරිපත් උනේ නීතිඥ රවීන් සෙනවිරත්න මහත්මයාගේ සහාය අරගෙන මම තමයි අධිකරණයේ කරුණු දැක්කේ පැයක් විතර කරුණු දක්වලා කිව්වා මොකද්ද මේ විකාරේ? දැන් ත්‍රස්ත ප්‍රහාරයකට කියලා තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්තියත් ගත්තේ. මෙතන ඉදිරිපත් කරේ මොකද්ද? මහාචාර්යවරයෙක් අතුරුදහන් වීමට උපදෙස් දුන්නා කියලා. ඒතර දැන් ත්‍රස්ත ප්‍රහාරය නෙමෙයිද අත්අඩංගුවට පාස්කු ප්‍රහාරය මයිතා වගකීමෙන් කියනවා අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේ නීතිඥයා විදියට ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කිසිම චෝදනාවක් ඒ බී වාර්තාවේ නැත. පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් නැහැ. ඒක වෙන්න බෑ. ඒ කියන්නේ ජනාධිපතිතුමා සහ ආනන්ද විජේපාල මහත්මයා කියලා තියෙන බොරුද එතකොට? මේ මහත්තුරු බොරු කියනවායි කියන එක අපි අහලා තිබ්බත් මේ වගේ බරපතල කාරණයක් ගැන පට්ටපල් බොරු වචනයක්වත් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ එක වචනයක්වත් බී වාර්තාවල නැහැ. මං ගාව බී වාර්තා තියෙනවා. ඕන කෙනෙකුට මං කියන්නේ නීතිඥයෙක් කරා අපිට පුළුවන් B57 ඇලෙයිරත් 2007 කියන විමර්ශන ගුණුවේ වාර්තාවක් ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ විමර්ශන ගුණුවේ වාර්තාවක් ලබා ගන්න පුළුවන් ඕනෑම පුද්ගලයෙකුට. ඒක මහ ජනතාවට ගන්න පුළුවන් ලේඛනයක්. එතකොට ගත්තම බලා ගන්න පුළුවන් මෙච්චර කල් අවුරුද්දක් මේ මිනිස්සයව රඳවගෙන ඉඳලා කරේ පට්ටපල් බොරුවක්. අවාසනාවට අපි අපෙල්ලුවා. අපෙල්ලලා පෙන්නුවා මේ ත්‍රස්තවාදී වැළැක්වීම පන්ති මේ ඇත්තේ මේව ගන්න බෑ. එතකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයටත් මේ තර්කම ඉදිරිපත් කළා මේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී කියලා නඩුවක් දාලා තියෙනවානේ. මහේස්ත්‍රාත්වරයා ඌට අප දුන්නේ නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තියෙන කාරණයක් පිළිබඳ මට තීන්දුවක් දෙන්න බෑ කියන ඒ මම එතුමාගේ නිගමනයට මම එකග නැහැ. අපි ඒකට අභියාචනා කරනවා. නමුත් එහෙම කියලා මිසක් වෙන ඔහුව රඳව ගන්න වෙන කිසිම හේතුවක් තිබ්බේ නැහැ. රඳවගත්තේ මම අධිකරණයේ ඉදිරියේ කිව්ව කරුණම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ විනිශ්චයට භාජනය වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරන තුරු මට ඒ ගැන තීරණයක් දෙන්න බෑයි කියලා. ඒතර දැන් අපි මාධ්‍යයෙන් ඔය YouTube කරුවන් අපි දැක්කේ දැන් ඔන්න පිල්ලයන් අල්ලලා තියෙනවා පාස්කු ප්‍රහාරයට දැන් ඉතුරු ටික හෙලි වෙයි කියලානේ. දැන් ඇත්තට නම් මේ පිල්ලයන් පාස්කු ප්‍රහාරයට ගත්තා කිව්වේ අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ආනන්ද විජේපාල ඇමතිවරයා විතරක් නෙවෙයි සමාජ මාධ්‍යවල උඩ පැන පැන කෑ ගැව්වනේ. මේ අය සීලු දෙනාම දැන් මුලින්ම පිල්ලයන්ගෙන් දෙවනුව ජනතාවගෙන් සමාව ගන්න ඕනි බොරු කියලා ඇඳුවට.